ගෞරවනීය අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි අපේ පූජක තුමන්ලාගෙන් අවසරයි කුරුක්කල් තුමන්ලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ සියලුම සහෝදර සහෝදරියන් ඒ වගේම අපිත් එක්ක මේ දිනේ ජාත්‍යන්තර ගුණය ආරක්ෂා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ විදේශ රටවල් වල සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි ඒ වගේම සහභාගී වන සහෝදරියනි සහෝදරවරුනි අපිට පහුගිය කාලේ ගොඩාක් සටන් පාට තිබ්බා ගොඩාක් ඉල්ලීම් තිබ්බා වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලීම් ගොඩාක් ඉදිරිපත් කරා පහුගිය කාලේ මීට පෙර මේ දිනේ පවත්වනකොට අපි හිටියේ සටන් පාට ගොඩක් එක්ක අරගල භූමිවල වෘත්තීය සමිති ව්‍යාපාරයට විශාල සටන් පාට තිබ්බා රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට අපේ කඳුකර ජනතාවට අපේ වතුවල වැඩ කරන සහෝදර සහෝදරයන්ට ඒ වගේම දීවර ජනතාවට අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට ගොවි ජනතාවට අපේ සටන්කාමී කාන්තා සහෝදරයන්ට මේ වගේ ප්‍රධාන අරගලකාරී බලවේගවලට ගොඩාක් සටන් පාට තිබ්බා ඒ සටන් පාට අපි වෙලාවකට ජයග්‍රහණය කළා තවත් වෙලාවකට අපිට ඒවා ජයග්‍රහණයෙන් කෙලවර කරන්න බැරි වුණා මේ සටන් පාට අතර අපේ අරගල බිම්වල තිබුණු ප්‍රධාන සටන් පාටයක් තිබුණා ඒ තමයි අපිට ඕන වැඩ කරන පන්තියේ බලයක් වැඩ කරන ජනතාවගේ පාලනයක් වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් වැඩ කරන ජනතාවගේ රජයක් ඒ සටන් පාටය අද අපි ජයග්‍රහණය කරලා වැඩ කරන පන්තියේ රාජ්‍ය බලයක් ආණ්ඩු බලයක් එක්ක තමයි ලංකාවේ ප්‍රථම වතාවට මේ දින සමරීම කරන්නේ ඒක තමයි විජයග්‍රහණය අපේ රටේ වැඩ කරන පන්තිය රාජ්‍ය බලය ඉල්ලලා තමයි සියලු සටන් අතර ප්‍රමුඛ සටන් පාටේ බවට ඒක පත් කරගෙන සටන් කරේ අරගල කරේ ඒ සටන් පාටේ අපේ සහෝදර සහෝදරයන් සියලුම දෙනාගේ මැදිහත් වීමෙන් සටන්කාමීත්වයෙන් ජයග්‍රහණය කරලා අපේම බලයක් යටතේ අපි පවත්වන ප්‍රථම මේ දිනේ තමයි මේ අද අපි පවත්වන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙතන සිට සෑම මේ දිනයක්ම අපේ රාජ්‍ය බලය යටතේ හැමදාමත් අපේ රාජ්‍ය බලය යටතේ හැමදාමත් මේ දිනේ සමරන්න මෙතනින් එහාට අපි බලාපොරොත්තු වෙනවා සහෝදර සහෝදරයෙකුට පෙළ ගැහිලා ඉන්නේ බලය ගත්තා දැන් අපි බලය අරගෙන වැඩ කරගෙන යනවා අපේ ආණ්ඩුව අපේ රජය පළවෙනි අයවැය ගෙනාවා පළවෙනි අයවැයෙන්ම මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලන්නත් කලින් හැමදාම අයවැයක් එනකොට වෘත්තීය සමිති ව්‍යාපාරයට දවන්ත ඉල්ලීම් තියෙනවා මේ පාර තිබ්බේ නැහැ මේ පාර අයවැය එනකොට වෘත්තීය සමිති ව්‍යාපාරයට ඉල්ලීම් තිබ්බේ නැහැ මේ පාර අයවැය එනකොට ගොවි ජනතා ව්‍යාපාරයට ගොවි ව්‍යාපාරයට ඉල්ලීම් තිබ්බේ නැහැ මේ පාර අයවැය එනකොට අපේ ශිෂ්‍ය ව්‍යාපාරය අරගල කරමින් පාරේ ඉඳමින් උද්ඝෝෂණය කරමින් විශේෂ ඉල්ලීම් ඉල්ලුවේ නැහැ අපේ සියලුම බලවේග
දීවර බලවේගය මුළු රටේ සෑම සියලු බලවේග සටන් කරපු බලවේග ඉතිහාසයේ හැමදාම අයවැයක් එනකොට ඉල්ලීම් තොගයක් ඉදිරිපත් කරා. ඒත් මේ පාර අයවැය එනකොට අපේ ජනාධිපති අනුර සහෝදරයා මුදල් අමාත්‍යවරයා විදියට පළවෙනි අයවැය ඉදිරිපත් කරනකොට එක සටන් පාඩයක්වත් ඉල්ලීමක් මේ කිසිදු අරගල භූමියක තිබුණේ නැහැ. ඒ සටන් කරුවන්ට අපේ උරුස්සමිති ව්‍යාපාරයට ගොවි ව්‍යාපාරයට ශිෂ්‍ය ව්‍යාපාරයට අරගල කරපු සටන් වැදුණු ඒ හැමෝටම විශ්වාසයක් තිබ්බා. තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ ඉල්ලීම් පළවෙනි අයවැයෙන්ම තමන්ගේ ආණ්ඩුව ඉෂ්ට කරනවා කියලා. ඒ ඉෂ්ට කිරීම පළමුවෙන්ම මෙවර අයවැයෙන් ඉෂ්ට කරා සහෝදර සහෝදරීනි. රුපියල් 10,000කින් වැඩි පඩි වැටවීම තිබ්බේ නැහැ. පෞද්ගලික අංශය අහවල් ප්‍රමාණයෙන් වැටුප් වැඩි කරන්න කියලා තිබ්බේ නැහැ. අපේ කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව වැටුප් ශ්‍රමිකයෝ එහෙම ඉල්ලීම් කරලා තිබ්බේ නැහැ. ඒත් පළවෙනි අයවැයෙන්ම එහෙම ඉල්ලීම් නැතුවම මේ පාර අයවැයෙන් කතා බහට ලක් වෙන ප්‍රමුඛම සාකච්ඡා බවට පත් උනේ මේ රටේ වැඩ කරන පන්තියේ වැටුප් වැඩි කිරීම ගැන. ඒක තමයි රටේ ප්‍රධානම මාතෘකාව වුණේ. දවන්ත වැටුප් වැඩිවීමක් මෙතෙක් ඉතිහාසයේ නොකරපු වැටුප් වැඩිවීමක් අපේ ආණ්ඩුව මගින් අපේ වැඩ කරන පන්තියට ලබා දුන්නා. ඒක දවන්ත ජයග්‍රහණයක් මීට කලින් තිබ්බේ නැහැ. පෞද්ගලික අංශයටත් එහෙමයි මූලික වැටුප ඉහළ දැම්මා. රාජ්‍ය අංශයටත් එහෙමයි මූලික වැටුප ඉහළ දැම්මා. ජීවන වියදමට සරිලන විදියට වැටුප් ඉහළ දැම්මා. පෞද්ගලික අංශෙත් එහෙමයි අපේ වතු ශේෂ්ත්‍රෙත් එහෙමයි විශ්‍රාමිකයෝ සම්බන්ධයෙන්ුත් එහෙමයි. අපේ විශ්‍රාමික සහෝදර සහෝදරයන්ට දීර්ඝ කාලයක් විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් තිබ්බා. ඒ විශ්‍රාම වැටුප් ප්‍රශ්නේ මේ පාර අයවැයෙන් විසඳුවා. නමුත් තවත් විසඳන්න විශ්‍රාමිකයන්ට තවත් විසඳිය යුතු ප්‍රශ්න ගැටලු කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මේ අයවැයෙන් සියල්ලම සම්පූර්ණ කරා කියලා අපි කියන්නේ නැහැ. වැඩ කරන පන්තියේ රාජ්‍යයක වැඩ කරන පන්තියේ ආණ්ඩුවක පළවෙනි අයවැයෙන් සියලුම ප්‍රශ්න ගැටලු වලට විසඳුම් දුන්නා කියලා අපි කියන්නේ නැහැ. එක අයවැය ඉදිරිපත් කරේ මාස 6 ගිහිල්ලා තියෙන්නේ. තවත් අයවැය කීපයක් ඉස්සරහට එනවා. ඉදිරි නොවැම්බර් වලත් අයවැයක් එනවා. විශ්‍රාමිකයන්ගේ නොවිසඳී තියෙන ප්‍රශ්න ගැටලු නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ඒ අයවැයෙන් ඉදිරිපත් කරන ඒ අයවැයෙන් විසඳන්න දැනටම ආණ්ඩුව ඇමති මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. අපි සියලු දෙනා ඉතුරු ගැටලු සියල්ල හෙට දවසේ විසඳන්න ඕන කරන වැඩපිළිවෙලක ඉන්නවා. ඒ නිසා වැඩ කරන පන්තියේ ආණ්ඩුවක් හදලා වැඩ කරන පන්තියේ රජයක් බිහි කරලා අපි මේ පවත්වන පළමු මැයි රැළියේදී අපිට මේ රටේ වැඩ කරන ජනතාවට කියන්න පුළුවන් ඔබ බලාපොරොත්තු වෙච්ච සියල්ල ඔබේ ආණ්ඩුව ඉටු කරනවා සහතිකයි. ඔබට ඒ විශ්වාසයි. ඒ විශ්වාසයත් එක්ක අද දින අපි මේ රැළිය ආරම්භ කළා විතරක් නෙමෙයි අපි දිගටම අපේ බලයක් යටතේ මැයි දින පවත්වන්න වැඩ කරන පන්තිය පෙළ ගැහෙමු. සූදානම් වෙමු. සටන් කරමු. අපි දිනාගත්ත ජයග්‍රහණය කරපු ආණ්ඩුව දිගටම බලය රැකගෙන ඉදිරියට යන්න වැඩ කරන පන්තිය එකතු වෙලා මේ රට ගොඩනැගීමේ කටයුත්තට උරදෙමු කියලා යෝජනා කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. මැයි දිනේට ජය වේවා. ජාත්‍යන්තර මැයි දිනය සදා දිනේවා. අපේ වැඩ කරන පන්තියට ජය වේවා. බොහොම ස්තුතියි.